ඉරානයට එරෙහිව දැවන්ත මිලිටරි ප්‍රහාරයක් දියත් කිරීමට ඇමරිකාව ඇතුළු මිත්‍ර රටවල් සිය අවසන් සූදානම් සම්පූර්ණ කර තිබෙනවා. අද දිනේ වාර්තාවන තොරතුරු වලට අනුව පෙන්ටගනය විසින් මැද පෙරදිග කලාපයේ සියලුම හමුදා ඒකරාශී කිරීම් ඉදිරි පැය කිහිපය තුළ අවසන් කිරීමට නියමිතයි. මේ හේතුවෙන් ඕනෑම මොහොතක ඉරානයට එරෙහිව ප්‍රහාරයක් එල්ල විය හැකි බවයි ද ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ. ඇමරිකාව විසින් දැන්ටමත් USS ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානාවාහක නෞකා බලෑනි අරාබි මුහුදට යොමු කර ඇති අතර ඉන්දියානු සාගරයේ පිහිටි ඩියාගෝ ගාසියා කඳවුරේ බෝම්බ හෙළන යානා සහ ප්‍රවාහන යානාවල අසාමාන්‍ය චලනයන් නිරීක්ෂණය වී තිබෙනවා. මීට අමතරව බ්‍රිතාන්‍යයට සිය ප්‍රහාරක යානා කටාරි අල් උඩෙයිද් ගුවන් කඳවුරට ස්ථානගත කර ඇති අතර ඇන්ඩ්‍රූස් ගුවන් කඳවුරෙන් පිටත් වූ අතිරේක F-15E ස්ට්‍රයික් ඊගල් යානා 12ක්ද මැද පෙරදිගට ළඟා වී අවසන්. ඉරානයට එරෙහිව ප්‍රහාරය සඳහා ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සිය සූදානම 100%කින් සම්පූර්ණ කර තිබෙනවා. ඉරානයෙන් එල්ල වී හැකි බැලස්ටික් මිසයිල් ප්‍රතිප්‍රහාර වලින් සිය සිවිල් වැසියන් බේරා ගැනීම සඳහා ඊශ්‍රායල හෝම් ෆ්‍රන්ට් කමාන්ඩ් පද්ධතිය මේ වන විට සක්‍රිය කර ඇති අතර ජනතාවට හදිසි ආරක්ෂක පියවර පිළිබඳ නිවේදන නිකුත් කරමින් පවතිනවා.